කර ගැනීම ලකුණු පුවරුවට ඔබින විශිෂ්ට ලකුණු පුවරුවක් නිර්මාණය කර ගැනීම 2003 ආදී ශිෂ්‍ය කණ්ඩායමේ ප්‍රමුඛතම බලාපොරොත්තුවක් බවට පත්ව තිබෙන්නේ. අපවාම් පාන්දු යවීමේ කාර්යය නියැලෙන්නේ. රයිතුම කරනවා බිලක පාන්දුව. බලමු ප්‍රබල ඉලීමක් විනිසුරුවරයාගෙන් දෙවෙතත් පිටින් නොවැදුණු පාන්දුවක් වගේ තීරණය කරනවා ප්‍රධාන විනිශ්චයකාරතුමන් සාර්ථක පාන්දුවක් ඔෆ් පිච් පාන්දුව පතිත කරමින් පිට පාරයමින් විකට් රකින්න අතර පාන්දුව ඇදී ගිය ප්‍රබල ඉල්ලීමක් බැකෑබර ඉල්ලීමක් සිදු කළේ ප්‍රධාන විනිශ්චයකාර බවතාගෙන් කෙසේ වෙතත් ඉඩකඩ ලැබුණේ නැහැ. ලකුණු 10යි එක් විකට්ටුවයි පාන්දුවට පහර දෙන 2003 ආදී ශිෂ්‍ය කණ්ඩායම වෙනවා රයිට් ආම් ඔබ ද විකට් නාතයෙන් මිලක පාන්දුව යොමු කරන්න දේවර තාක්ෂණීය පාන්දු පහරක් කෙල කරනවා ඩීප් මිඩ් විකට් කලාපයෙන් පන්දුව මැනවින් ස්ථානගත කළා. කෙසේ වෙතත් පන්දුව තරමක් ආරක්ෂිතව ගොඩබාන ආකාරය දක්නට ලැබුණේ තරමක් ඩීප් මිඩ් විකට් ඩීප් ස්පාලික් කව් කෝණේ යන කලාප මැනවින් නිරීක්ෂණය කිරීම තරමක් අසීරු කාර්යයක් බවට පත්ව තිබෙනවා. විස්තර විචාරක කුටියේ සිට විස්තර විචාරක දෘෂ්ටි කෝණයට අනුව මාහට පෙනෙන දේ තමයි මා විස්තර විචාරය සිදු කරමින් සිටින්නේ. කෙසේ වෙතත් තරමක් මා සඳහන් කළ පායින දෙසින් පන්දු පහරවල් කරන විට පන්දුව ස්ථානගත වන ආකාරය පැහැදිලිව නිරීක්ෂණය කිරීමට ඉඩ කඩ නැහැ. යනුව ලකුණු 11 එක් විකට්ටුවයි පන්දුවට පහර දෙන කණ්ඩායම දිවෙනවා මිලක පන්දුව ක්‍රියාත්මක කරන්නට. ඊළඟ පාන්දුවටත් පහරක් කෙල කරනවා. බලමුට පාන්දුව රැක ගන්නට ඉඩ කඩ නැහැ. පන්දුව ස්ථානගත කරනවා ලොග් ඔෆ් කලාපයෙන් එලකුඩු 4ක් ඇඩියට සගයා කළේ ඔෆ් රයි පහර බෑනවින් ස්ථානගත කළා. පන්දුව තරමක් ඉහළින් ලොෆ්ටඩ් කරන්නට උත්සාහ කළේ මේ දකුණත් පිළිකරුවා ඉඩ කඩ ලැබුණේ නැහැ. ලකුඩු 15යි එක් විකට්ටුවයි පන්දුවට පහර දෙන කණ්ඩායම ෆාසිල් ලකුඩු 5ක් ලබාගෙන පන්දු දෙකක් තුල ශාකිර් පන්දු 6ක් තුල ලකුඩු 10ක් ලබාගෙන පන්දු යවීමේ කාර්යය නියැලෙන්නේ අපවාම් සුදානම් සිය පන්දු වාරියේ පස්වන පන්දුව යොමු කරන්නට දකුණත් පිටිකරුවා හබුවේ දිවෙනවා එකම ඉරියව්වකින් තරමක් ඉසව්ව වෙනස් නොකොට ඔබද විකට් අන්තියෙන් පන්දු යවීමේ කාර්යය නියැලෙන්නේ. කෙසේ වෙතත් ඉඩකඩ නැහැ. පන්දුව තරමක් කව පොයින්ට් කලාපයේ දෙසට වන්නට ඇදී යන්නේ. පන්දුව බාර කරනවා සාර්ථකව. කෙසේ වෙතත් ඉබ ලකුණත් සමග ලකුණු 16යි එක් විකට්ටුවයි බේබඩ විට තවත් එක් පන්දුවක් ඉදිරිව තිබෙනවා. මේ පන්දු වාරිය හමාර කරන්නට සෑම තරගයක්ම උණුසුම් තරගයක් බවට පත්වේවි කියාම විශ්වාස කරනවා. දැන් විනාඩි 6යි තප්පර 15ක් ගත වී තිබෙනවා. ඉක්මනින්ම පන්දු වාරිය ක්‍රියාත්මක කළ යුතුයි. අප රැඳී සිටින්නේ දෙවන පන්දු වාරිය තුළ සුදානම් බිලඟ පන්දුව ක්‍රියාත්මක කරන්නට දිවෙනවා රයිට් ආම් ඔබ ද විකට් අන්තියෙන් බිලඟ පන්දුව යොමු කරන්නට ඩවුන් ද ට්‍රැක් ඉදිරියට පැමිණ පහර එල්ල කරනවා. ලොෆ්ටඩ් ඔන් රයි පහර වයිඩ් ලොංග් ඔන් දෙසට වන්නට ස්ථානගත කරන්නට වේර දැරුවේ. එයාඩුව උඩ පන්දුව සුරැකිව රැක ගන්නවා සමගම දකුණත් පිටිකරුවාගේ ඉනිම නිමාව දකිනවා බේබඩ විට නායක පිටිකරුවා ක්‍රීඩා පිටියට සම්බන්ධ වන්නේ. එයාඩුව ලකුණු 16යි විකට් දෙකයි පන්දුවට පහර දෙන 2003 ඕලෙවල් බැච් කණ්ඩායම පන්දු වාරිය ඉක්මනින්ම ක්‍රියාත්මක කළ යුතුයි. පන්දු වාර දෙකක් අවසන් ලකුණු 16යි විකට් දෙකක් විද වැටී තිබෙනවා පන්දුවට පහර දෙන 2003 ආදී ශිෂ්‍ය කණ්ඩායම කාලය ගණනය කරමින් මේ තරග මාලාව ඉදිරියට රැගෙන යන්නේ කිනිමක් නිමාවට පත් කරන්නට විනාඩි 15ක් ලබා දී තිබෙනවා. විනාඩි 15 ඇතුළත එක් කිනිමක් නිමාවට පත් කළ යුතුයි. මේ තරග මාලාවේ තිබෙන නීතියක් නේ අබර කෙනාලෝඩේ හිතවතුනි. නවක පිටිකරුවා ක්‍රීඩා පිටියට සම්බන්ධ වී තිබෙනවා. දීෂාන් නාස්රායි කාන්තිය තුළ රැඳී සිටින්නේ. සුදානම් පන්දුවක් ඉබ කිරීම සඳහා සිය සීමාවේ සිට වැයිතුබ කරනවා විලක පන්දුවට පාරක් එල්ල කරනවා. රවඩිය පහරක් ඩීප් කවර් කලාපයේ දෙසින් පන්දුවට එන්නට ඉඩදී පන්දුව හොඳින් ග්‍රිප් කර ගන්නවා සමගම ඔෆ්සයිඩ් කලාපයේ දෙසින් පහර සාර්ථකව ස්ථානගත කරන ආකාරය දක්නට ලැබුණේ. මද තරමක් ෂොට් එක්ස්ට්‍රා කවර් සහ ෂොට් කවර් ආවරණය කරමින් පන්දු රකින්නේ රඳවා තිබුණ අවුට උඩ පන්දුව රැක ගන්නට ඉඩ කඩ ලැබුණේ නැහැ. යනුව ලකුණු 18 දක්වා ලකුණු පුවරුව වැඩි කරගෙන අවසන් ප්‍රවේගයෙන් පහරක් එල්ල කිරීමට උත්සාහ කළේ පන්දුව ෂොට් මිඩ් විකට් කලාපයේද ලකුණු සමග ලකුණු 19 දක්වා ලකුණු පුවරුව වැඩි කරගෙන අවසන් මේ ක්‍රීඩා පිටියේ තත්වය හොඳින් තේරුම් අරගෙන පිටිකරුවන් ක්‍රීඩා පිටිය තුල ලකුණු රැස් කළ යුතුයි. මන්ද ඉහළ ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට නම් ආරම්භක කාර්ය බොහෝසෙන් වැදගත්. පිටිකරුවන්ගේ අතර වාරයේ පහරක් එල්ල කරනවා සාර්ථක වන්නේ නැහැ. මිඩ් ඔෆ් පන්දු රකින්න අසාර්ථකව පන්දුව නතර කරගත්තා. මන්ද ජීෂාන්ගෙන් මාතුටුවා මුල්ම පන්දුව පිළිගන්නවා සමගම පෙර පාදය සහ ඉදිරි පාදය මැනවින්ම පවත්වාගෙන පාද චලනය පරිපූර්ණ ලෙස
මැඩපින්ම පවත්වාගෙන පන්දු පිටිය තුළ පහර වලේල කිරීමට උත්සාහ කරන ආකාරය දැන් ලකුණු 19යි විකට් දෙකයි පන්දුවට පහර දෙන 2003 කණ්ඩායම දැන් බරකිනානෝඩි හිතපොතුනි එවරත් පහරක් එල්ල කරනවා බබාලබුඩ පන්දුව සුරැකිවරක ගන්නවා ආන්රයි පහරකට උත්සාහය ලොං ආන් හි පන්දු රකින්න ලොං බැරියල් ආකාරයට නෝමල් කප් මෙතඩ් ක්‍රමයට උඩ පන්දුව රැක ගන්න අපිට තමත් විකට් තුනක් විතර වැටෙනවා දැන් නාවක පිටිකරුවා ක්‍රීඩා පිටියට සම්බන්ධ වන්නේ ශිරාස් මුනීර් ක්‍රීඩා පිටියට සම්බන්ධ වන්නේ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ විවිධ විශිෂ්ට සැහැල්ලු පන්දු ක්‍රීඩා සමාජ කණ්ඩායම් නියෝජනය කළ අද්විතීය ක්‍රීඩකයෙක් ඥාබර ක්‍රීඩානෝඩි හිතපොතුනි මේ අවසන් වතාවට මා දුටුවේ මා නිවැරදි නම් විශේෂයෙන්ම SLSPL තරග මාලාව තුළ පෙට්ටා කිංස් කණ්ඩායම නියෝජනය කරමින් දෙබිඩුවර මහජන ක්‍රීඩා පිටිය තුළ ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරන ආකාරය මා දුටුවා මගේ මතකය නිවැරදි නම් 20යි 26 වසරේ පෙබරවාරි මාස 2 වෙනිදා ඥාබර ක්‍රීඩානෝඩි හිතපොතුනි යනුව ලකුණු 19යි විකට් 3යි පන්දුවට පහර දෙන 2003 කණ්ඩායම සූදානම් රිහලාන් ඊළඟ පන්දුව ක්‍රියාත්මක කරන්නට තිය පන්දුවාරයේ 5 වන පන්දුව ක්‍රියාත්මක කරන්නට සූදානම් ලකුණු 19යි විකට් 3යි පන්දුවට පහර දෙන කණ්ඩායම වැයිතුම කරනවා ඊළඟ පන්දුවට දාශඩිය පොල් පහරක් ඒ අතීත මතකයන් නැවතත් ක්‍රීඩා පිටිය තුළ ආවර්ජනය කිරීමට දෝ මේ සැරසෙන්නේ ශිරා රාකෙල්ල කරමින් ඉනිබාරම්භ කරනවා මේ අද්විතීය වමත හුරු වමත් විදිකරුවා ලකුණු 6කින් ඉනිබාරම්භ කරන ආකාරය දක්නට ලැබුණේ යනුව ලකුණු 25යි විකට් 3යි 2003 ඕලවල් බැච් කණ්ඩායම යනුව ප්‍රතිමල්ලව කණ්ඩායම සමග උන් තරග කරමින් සිටින්නේ මංගල තරගයේ ප්‍රථම ආඩ යනුව ලකුණු 25ක් ලබාගෙන තිබෙනවා මේ පන්දුවාරයේ අවසන් පන්දුව දැන් ක්‍රියාත්මක කරන්නට රිහිලාන් රයිට් ආම් over the wicket ආතෙන් විලක පන්දුව ක්‍රියාත්මක කරන්නට ඉවර උඩ පන්දුවක් ස්තුරැකිවරක ගන්නවා රිවර්ස් කප් වෙත ක්‍රමයට මිඩ් විකට් පන්දුව රකින ස්ලොක් ස්වීප් පහරකට ශිරාස් මුනීර් උත්සාහ දැරුවේ උඩ පන්දුව සුරැකිවරක ගන්නවා සමගම පන්දුවාර තුනක් අවසන් ලකුණු 25යි විකට් 4යි දැන් විනාඩි 9යි තප්පරයක් අත බී තිබෙනවා පන්දුවාර තුනක නිමාව දක්වා රිහිලාන් රයිට් ආම් over the wicket ආතෙන් විලක පන්දුව ක්‍රියාත්මක කරන්නට ඉවර උඩ පන්දුවක් ස්තුරැකිවරක ගන්නවා 24ක් තුළ මා පෞද්ගලික විශ්වාස කරනවා මේ ක්‍රීඩා පිටිය තුළ ලකුණු 45ක් 50ක් රැස් කළ යුතුයි අභියෝගයක් ලබා දීමට විශේෂයෙන්ම ඔවුන් සමග තරග කරන ප්‍රතිවාදී කණ්ඩායමට අප බලමු අභියෝගාත්මක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමේ හැකියාව පිටිකරුවන්ට මුල් පන්දුවාර තුන තුළ පිටිකරුවන්ට ඉඩකඩ ලැබුණේ නැහැ වේගවත්ම ලකුණු රැස් කරන්නට හැක උත්සාහ කළේ පිටිකරුවන් දැන් බරකිනානුවර හිතවතුනි ඔවුන්ගේ කඩළු දැන් එකින් එක බිඳ වැටීම සමග තරමක් අපහසුතාවයකට පත්ව තිබෙනවා පිටිකරුවන් ඔවුන්ගේ ලකුණු පුවරුව ඉහළ තත්ත්වයේ ලකුණු පුවරුවක් බවට පත් කර ගන්නට අනුව පන්දුවාර තුනක් නිමයි ලකුණු 25යි විකට් 4යි අවසන් පන්දුවාරයේ මයාස් ක්‍රියාත්මක කරන ආකාරය දක්නට ලැබෙනවා සාර්ථක පන්දුවක් ඉතාමත්ම හොඳ පන්දුවක් what a magician බෝල අවසන් පන්දුවාරයේ මුල්ම පන්දුව සාර්ථකව පන්දුව කඩුල්ල තුලට යොමු කරමින් ක්ලීන් බෝල් ලෙස දකුණත් පිටිකරුවා දවා ගැනීමට සමත්කම් දක්වනවා මයාස් දෙබර කිනාලුවේ හිතවතුනි එයානුව විකට් 5ක් විතර වැටී තිබෙනවා ලකුණු 25යි විකට් 5යි එයානුව නාවක පිටිකරුවා අහමඩ් ක්‍රීඩා පිටියට සම්බන්ධ වන්නේ සඳහන් කළා ඔවුන් විශේෂයෙන්ම ලකුණු රැස් කරන්නට උත්සාහ කරන පිටිකරුවන් බවට පත්වේවි කියා කෙසේ වෙතත් ඔවුන් අපේක්ෂා කරන ලකුණු පුවරුව මේ ක්‍රීඩා පිටිය තුළ ප්‍රතිවාදීන් හමුවේ ඔවුන්ට ක්‍රියේට් කරගන්න ඉඩකඩ නැහැ මත ඔවුන්ගේ විකට් බිඳ වැටී තිබෙනවා ඔවුන් සීමිත තරග රාමු ආකෘතිය තුළ අසීමිතව ලකුණු රැස් කිරීම ඔවුන්ගේ ප්‍රධාන මුඛ්‍ය පරමාර්ථයක් බවට පත්ව තිබුණේ කෙසේ වෙතත් ඔවුන්ගේ පරමාර්ථයන් සියල්ල දැන් බිඳ වැටී තිබෙනවා ඔවුන්ගේ කඩළු බිඳ වැටීම සමග ලකුණු 25යි විකට් 5යි මයාස් පන්දුවාරිය ක්‍රියාත්මක කරන ක්‍රීඩකයා ෂාහිඩ් අහමඩ් ලකුණකින් පිට හසුරුවන ක්‍රීඩකයා පන්දුව පිළිගන්නට ඔබ බලමු ඉඩකඩ ලැබෙවිද දැන් කඩළු බිඳ වැටීම සමග නැවතත් නැගී සිටිය යුතුයි පිටිකරුවෙකු ලෙස එවර ලොෆ්ටඩ් ස්ට්‍රේට් වයි පහර උට පන්දුව රැක ගන්නට ප්‍රබල උත්සාහයක් ප්‍රබල ප්‍රයත්නයක් රැක ගත්තා නම් one of the top class fielder බවට පත්වීමට ඉඩකඩ තිබුණා. ඔහුගේ ප්‍රයත්නය ඔහුගේ වෑයම මාර්ගය කරනවා. මන්ද ලකුණු 6 යාමට ඉඩ නොදී ඔහු ලබාගත් අනර්ග උත්සාහය අති විශිෂ්ටයි දාබර කිනාලෝඩේ හිතවතුනි. ඒ අනුව ලකුණු 26යි විකට් 5යි මේ පන්දු 4 මේවමත් පිටිකරුවා මැනවින් පිළියාරගෙන ඔහුගේ අන්තය ආරක්ෂා කර ගනිමින් 6 පහරවල් හෝ 4 පහරවල් වලින් ඉනිව ඉදිරියට රැගෙන යා යුතුයි. මන්ද ලකුණු 26ක් පමණයි රැස් කර තිබෙන්නේ 2003 ආදී ශිෂ්‍ය කණ්ඩායම දාබර කිනාලෝඩේ හිතවතුනි. සුදානා මයාස් රයිට් ආම් රවුන්ඩ් විකට් අන්තයෙන් විනිසුරු පසු කරමින් යාතර වාරයේ පහරක් එල්ල කරනවා ස්කාලික් තිසර වාරයට පන්දු පහර ස්ථානගත කළේ පුල් පහරකට උත්සාහ කළා වමත හුරු වමත් පිටිකරුවා
උඩ පාදුව රැක ගන්නා විට තවත් විකටුවක් විද වැටෙනවා. ලකුණු 26යි විකට් 6යි. මම විශේෂයෙන්ම සඳහන් කිරීමට උත්සාහ කළේ පිතිකරුවන් ක්‍රිකට් ක්‍රීඩාව තුළ තිබෙන ABC ක්‍රිකට් සිද්ධාන්තය අනුගමනය කළ යුතු මොහොතක්. කෙසේ වෙතත් ඔවුන්ගේ විකට් විද වැටී තිබෙනවා. මන්ද කඩළු විද වැටීම සමග විශේෂයෙන්ම මම සඳහන් කළා බැටිං ප්‍රින්සිපල්ස් ඕඩර්ස් විශේෂයෙන්ම බැඩවින් ඉදිරියට රැගෙන යා යුතු වගේ මන්ද බැටිං ටෙක්නික් පිතිකරුවන් භාවිතා කරන ආකාරය දක්නට ලැබුණේ නැහැ. මන්ද පන්දු රකින්නන් පන්දු යවන්නන් ඔවුන්ගේ විටක පන්දු යැවීමේ ස්කිල් එක පන්දු රකින්නන්ගේ ෆීල්ඩින් ස්කිල් එක ක්‍රීඩාපිටිය තුළ ප්‍රගුණ කර ගන්නා මොහොතේ පිතිකරුවන්ගේ ස්කිල් එක ප්‍රතිවාදීන් හමුවේ ප්‍රගුණ කර ගන්නට ඔවුන්ට ඉඩකඩ ලැබුණේ නැහැ. ඔර වේගවත් ඩ්‍රයිව් පහරක් එල්ල කරනවා ලොංග් ඔෆ් කලාපයේද එම ලකුණ සමග දැම්බුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 27 දක්වා ලකුණු පුවරුව වැඩි කරගෙන අවසන් ලකුණු 27යි විකට් 6යි පන්දුවට පහර දෙන 2003 ආදී ශිෂ්‍ය කණ්ඩායම දැන් මේ පන්දු වාරියේ පස්වන පන්දුව යොමු කරන්නට සූදානම් වන්නේ ලකුණු 27ක් ලබාගෙන තිබෙනවා පන්දුවට පහර දෙන කණ්ඩායම ඒවර සාර්ථක පන්දුවක් බ්ලොක් කෝල් එකට පන්දු යොමු කරනවා one of the tremendous bowling one of the magnificent bowler Mayas okay 27ක් ලබාගෙන තිබෙනවා පන්දුවට පහර දෙන කණ්ඩායම ඒවර සාර්ථක tremendous bowling one of the magnificent bowler ලෙස මයස් න්‍යාබර කෙනාලෝඩ හිතවතුනි අති විශිෂ්ට පන්දු යැවීමක් මන්ද ආරම්භයේ පටන් 2004 ආදී ශිෂ්‍ය කණ්ඩායමේ පන්දු යැවීමේ බලෑනිය මේ ප්‍රතිමල්ලබ කණ්ඩායම හමුවේ උන්ගේ පන්දු යවන්නන් සබිමත් වග බැඩවින් සක්සුදක්සේ පැහැදිලිව සනාථ කරමින් තිබෙනවා මේ ක්‍රීඩාපිටිය තුළ ඒ අනුව ලකුණු 27යි විකට් 7යි දැන් මේ පන්දු වාරයේ අවසන් පන්දුව යොමු කරන්නට සූදානම් රයිට් ආම් ඔබද විකට් අතෙන් යාතර වාරයේ ඉදිරියට පැවිඩ පහරක් එල්ල කිරීමට උත්සාහ කළේ සාර්ථක වන්නේ නැහැ. ඒ අනුව ලකුණු 27යි නියමිත පන්දු වාර 4 අවසානයේ දකින විට දැන් පන්දු 24ක් තුල ලකුණු 28ක් ලබාගත යුතුයි. 2004 ආදී ශිෂ්‍ය කණ්ඩායම විනාඩි 11යි තප්පර 2ක් තුල පන්දු වාර 4 නිමාවට පත් කර තිබෙනවා. දැන් අප බලමු ඔහුගේ ප්‍රවීණ දස්කම් යාලි යාලිත් මේ ක්‍රීඩා පිටිය තුල ප්‍රවීණ ක්‍රීඩකයෙකුගේ දස්කම ඔහුට පිළිබිඹු කරන්නට හැකියාවක් උදා වේවිද යන්න වේකයෙන් පන්දුවක් ඉබ කළේ සාර්ථක වන්නේ නැහැ. අප බලමු පන්දුව දමා ගසනවා ස්ට්‍රයිකාන්තයේ දෙසට එසේ වෙතත් අබයිස් ලකුණක් ඇඩියට සංගයා කළේ සාර්ථක වේගයක් සහිතව යොමු කළ පන්දුව වේගය සහ පන්දුව එකවර පිතිකරුවාට නිශ්චය කර ගැනීම එතරම්ම තරමක් මුල් පන්දුව තුළ බරපතල ගැටලුවක් බවට පත් වුණේ පන්දුවේ වේගය සමග අඩුව ලකුණු 1යි බුඩ ලකුණු සංඛ්‍යාව අපවාම් ස්ට්‍රයිකාන්තයට සමාද වී තිබෙනවා බේබඩ විට ලකුණු 1යි මුල්ම ලකුණු අතිරේක ලකුණකින් ආරම්භ කරේ සුදානම් ලිෆ්ට් ආම් ඔබ ද විකට් ආතියෙන් ශිරාස් මුනීර් ළඟ පාදුව ක්‍රියාත්මක කරන්නට පාරක් එල කරනවා උඩ පාදුව ෂොට් බෑක්වර්ඩ් පොයින්ට් පාදුව රකින්න රැක ගන්නට ඉඩ කඩ නැහැ මද උඩ පාදුව රැක ගන්නට උත්තරමක් පන්දු රැක ගැනීමේදී පිතිකරුවන් පහරවල් එල්ල කරන කලාපයන් පිළිබඳව පන්දු රකින්නන්ට පූර්ණ අවබෝධයක් තිබේ යුතුයි. සෑම පන්දුවක්ම පන්දු යොමු කරන ක්‍රීඩකයා පන්දුව මැනවින් යොමු කරන විට පන්දු රකින්නන් අවධානය දිය යුතුයි. පිතිකරුවන් පහරවල් එල්ල කරන කලාපයට විශේෂයෙන්ම කලාපවලට පහරවල් එල්ල කරන විට යලි සුදානම් පන්දුවක් ඉබ කරන්නට වේගයෙන් පහරක් එල්ල කිරීමට උත්සාහ දැරුවේ. සාර්ථක වන්නේ නැහැ. වේගයෙන් පන්දුවක් ඉබ කළේ සාර්ථක වේගයක් යැබ්ව තිබුණා. නිර්වද්‍ය වේගය, වේග දෝලනය සහ වේග නිර්වද්‍යතාවය ගැප් කරගත් පන්දු වාරයක් නිසක වශයෙන්ම දැන් ක්‍රියාත්මක කරමින් සිටින්නේ ශිරාස් මොනේ. රයිට් ඉබ කරනවා බිලක පන්දුව සාර්ථක වන්නේ නැහැ. වයිට් පන්දුවක් හැඩියට සංග්‍රහ කරනවා සමිත් සිල්වා විනිශ්චයකාරතුමන්. වාතිරික ලකුණු අසමග ලකුණු 3 දක්වා ලකුණු පුවරුව වැඩි කරගෙන අවසන් 2004 ආදී ශිෂ්‍ය කණ්ඩායම මත ලකුණු 28ක ඉලක්කය ලබා දී තිබෙන්නේ තරමක් බිග් ටාගට් එකකුත් නොවේ. කෙසේ වෙතත් පන්දු යවන්නන් සාර්ථක වුවොත් මේ පිතිකරුවන් පාලනයකට නතු කර ගන්නට හැකියාවක් උදා වේ. ඒවර සාර්ථක පන්දුවක් ඉතාමත්ම හොඳ පන්දුවක්. යාලි යාලිත් මට මැවි පේනවා ශිරාස් මුනීර්ගේ අතීත දක්ෂතාවයන් දැබර කිනාලෝඩ හිතවතුනි මේ නැවතත් මේ ක්‍රීඩා පිටිය තුළ මේ ශිරාස් මුනීර් දෝ පන්දු යැවීමේ කාර්යයේ නියැලෙන්නේ කියා විටක මාගේ සිත තුළ ප්‍රශ්නාර්ථයක් පැන නගිනවා. මන්ද එතරම්ම වේගයක් සහිතව විශිෂ්ට පන්දුවක් ඔහු යොමු කළේ දැබර කිනාලෝඩ හිතවතුනි. ඒ අතර වාරයේ පහරක් එල්ල කරනවා ඔෆ් රයි පහරක් එල්ල කළේ තරමක් පන්දුව ටච් කරන ආකාරය දක්නට ලැබුණා. පන්දුව දුටු ෂණයකින් ඒ අනුව තරමක් මැනවින් පන්දුව ස්ථානගත කළා වයිට් මිඩ් ඔෆ් කලාපයේ දෙසට. එබ ලකුණු අසමග ලකුණු 4 දක්වා ලකුණු පුවරුව වැඩි කරගෙන අවසන්
පන්දු 19යි ලකුණු 24යි ජැක් රාහි ඉලක්කය ලකුණු 4ක් ලබාගෙන තිබෙනවා සූදානම් පන්දු වාරයේ අවසන් පන්දු යොමු කරන්නට සාර්ථක පන්දුවක් ලයිනල් ලේන්ති පන්දු යොමු කළේ තරමක් වේගයෙන් පන්දු යොමු කරන ආකාරය දක්නට ලැබුණා පිටිකරුවා තරමක් ඩ්‍රයිව් පහරකට හෝ ග්ලයිඩ් කිරීමකට උත්සාහ කළේ පන්දු පහරේ වේගය තරමක් ඉස්මතු කරන්නට පිටිකරුවාට ඉඩකඩ ලැබුණේ නැහැ පන්දුව නිර්ණය කර ගැනීම එතරම්ම අපහසු වන ආකාරය දක්නට ලැබුණා පිටිකරුවාට යනුව ශිරාස් මුනීර් සාර්ථක පන්දු වාරයක් ක්‍රියාත්මක කළේ එවැගේම අප විශේෂයෙන්ම හතරේ සීමාව ආසන්නයේදී තරග නරඹමින් සිටින ප්‍රේක්ෂකයන් මෙන්ම ක්‍රීඩකයන් තරමක් ඈත් වී තරග නරඹන මන්ද ඔබගේම සහෘදාදී ශිෂ්‍යයන් තරග කරමින් සිටින්නේ යම්කිසි ගැටලුවක් මතුවීමටත් මත්තෙන් තරගමාලාව නරඹන ප්‍රේක්ෂකයන් මේ තරගමාලාවට සහයෝගය ලබා දිය යුතුයි මන්ද විකටුව පිටුපස ආසන්නයේ රැඳී සිටින විශේෂයෙන්ම 2003 ආදේශීෂ කණ්ඩායමේ ක්‍රීඩකයන් විශාල ප්‍රමාණයක් තරග නරඹමින් සිටිනවා ඔබට කෙරෙන කාරුණික නිවේදනය තරමක් ඈත් වී තරග නරඹන පන්දු රකින්නට විටකයේ බාධාවක් බවට පත්වීමටත් ඉඩකඩ තිබෙනවා ඉඩකඩ තිබෙන සම්භාවිතාව වැඩි දෙයබර ක්‍රීඩාංගණයේ හිටබොදුනේ යනුව ලකුණු 4යි බුදු ලකුණු සංඛ්‍යාව තිබෙනවා රයිට් ආම් ඔබ ද විකට් ආතෙන් එවර සාර්ථක පන්දුවක් ඉබ කිරීමට උත්සාහ දැරුවේ එවර වයිට් පන්දුවක් හැඩියට සංඛ්‍යා කරනවා ප්‍රධාන විනිශ්චයකාරතුමාන් වාතිරික ලකුණු අසමග ලකුණු 5 දක්වා ලකුණු පුවරුව වැඩි කරගෙන අවසන් විටක සඳහන් කළ ආරම්භක පන්දුවාර කිහිපය තුල පන්දු යානන්ට තරමක් ප්‍රතිඵලදායී වටිනාකමක් එකතු කළ හැකි තනතිරුවක් බවට පත්වේවි කියා විටකය ක්‍රමිකව වෙනස් වන වග පිටිකරුවන්ට විටක ක්‍රමිකව ස්ථාවර වීමටත් හැකියාවක් තිබෙන තනතිරුවක් වගේ මා දඩුවත් කළේ ඔන්රයි පහර උඩ පන්දුවක් බවට රැක ගන්නවා පන්දු රකින්න ළඟාන්හි පන්දු රකින්න ක්‍රීඩකයා යාළුව මෆාස් උඩ පන්දුව කරන්න උත්සාහ කළේ කෙසේ වෙතත් ඉඩකඩ නැහැ අසාජිත් උඩ පන්දුව නිසි ආකාරව කැප්චර් කරගත්තා පන්දුව අවසන් මොහොතේදී ජජ් කර ගන්නවා සමගම ඒ පන්දු රැක ගැනීමේදී දක්නට ලැබෙන විශේෂයෙන්ම කැචිං ස්කිල්ස් හොඳින් ප්‍රගුණ කරගත් පන්දු රකින්නෙක් බවට පත්ව තිබුණා උඩ පන්දුව රැක ගන්නවා සමගම යනුව තැඹුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 5යි පන්දු වාරිය ζීෂාන් ක්‍රියාත්මක කරමින් සිටින්නේ අපූර්ව නාමයක් දෙවර ක්‍රීඩාංගණයේ හිටපොතුනි දිශාන් පන්දු යවීමේ කාර්යයේ නියැලෙන්නේ විනාඩි 4යි තප්පර 32ක් අත වී තිබෙනවා ඉක්මනින්ම පන්දු වාරිය ක්‍රියාත්මක කළ යුතුයි නාක පිටිකරුවා නාෂේක් ක්‍රීඩා පිටියට සමාද වී තිබෙන්නේ අෆ්වාම් නාස් රයිකාන්තිය තුළ ζීෂාන් වෙනවා රයිට් ආම් ඔබ ද විකට් නාතින් මිලක පන්දු බවට ප්‍රබල ඉලීමක් විනිසුරුවරයාගෙන අප බලමු දුවාදී තැවී යෑමකට හසු කර ගන්න ඉඩ කඩ නැහැ ප්‍රබල ඉලීමක් සිදු කළේ ලෙග් බයිස් ලකුණක් හැඩියට සමිත් සුරංගද සිල්වා විනිශ්චයකාරතුමාන් සටහන් තබනවා බිබඩ විට අතිරේක ලකුණක් හැඩියට ඔෆිෂියලි විතරග මාලාව තුළ වෘත්තිමය රාජකාරිය මැඩ මිනිටු කරන ආකාණ්ඩව දින 8 පුරාවට සමිත් සුරංගද සිල්වා විනිශ්චයකාරතුමාන් එවැගේම සුජිත් සිල්වා විනිශ්චයකාරතුමාන් එවැගේම විශේෂයෙන්ම සිපත් කළ යුතු ක්‍රිෂාන්ත නායර විනිශ්චයකාරතුමාන් හසන්ත විනිශ්චයකාරතුමාන් විතරග මාලාව තුළ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන්නේ ඒ අතර වාරයේ පුල් පහරක් එල්ල කිරීමට උත්සාහ දැරුවේ ඒ ලකුණු දෙකක් හැඩියට සංග්‍රහ කරනවා ප්‍රධාන විනිශ්චයකාරතුමාන් පන්දුව සිරුර මානයට පැමිණීම සමග හොඳ ජවයක් ලබාගෙන අසීමිතව වේගයෙන් පහරක් එල්ල කිරීමට මේ දකුණත් පිටිකරුවා උත්සාහ දැරුවේ ඉඩකඩ ලැබුණේ නැහැ ලකුණු 8යි එක් විකට්ටුවයි ζීෂාන් රයිට් ආම් ඔබ ද විකට් අතින් මිලක පන්දු යොමු කරන්නට යතර වාරයේ පහරක් එල්ල කරනවා උඩ පන්දුව ෂෝට් මිඩ් විකට් පන්දු රකින්න ආතිෆ් ආකර්ෂණීය පන්දු රකින්නේ අදහාගත නොහැකි පන්දු රැක ගැනීමක් එල කරනවා උඩ පන්දුව හැකියාවක් උදා වේවි කියා ෂණිකව පන්දුව වෙතට යොමු වෙමින් උඩ පන්දුව රැක ගන්න ආකාරය දක්නට ලැබුණේ යනුව ලකුණු 8යි විකට් 2යි මා සඳහන් කළා ඔබට මතක ඇති මේ ටාගට් එක විශේෂයෙන්ම අපහසු ඉලක්කයකුත් නොවේ කෙසේ වෙතත් 2003 ආදේශිෂ්‍ය කණ්ඩායමේ පන්දු යැවීමේ බලෑනිය දැන් පාලනයකින් යුතුව පිටිකරුවන් පාලනයකට නතු කර ගනිමින් පන්දු යැවීමේ කාර්යය නියැලෙන වග යනුව සාර්ථක වොන්ගේ කාර්යභාරය ක්‍රියාදාමය මේ ක්‍රීඩා පිටිය තුළ සිදු කරන ආකාරය දක්නට ලැබෙනවා ලකුණු 8යි විකට් 2යි පන්දුවට පහර දෙන 2004 ආදේශිෂ්‍ය කණ්ඩායම ලකුණු 8ක් ලබාගෙන යනුව සූදානම් පන්දුවක් ඉබ කිරීම සඳහා මයාස් දකුණත් පිටිකරුවා පන්දුව පිළිගන්නට පන්දු 14යි ලකුණු 20යි ජයගත යුතු ඉලක්කය රවුට් ස්විංග පන්දුවක් ඉබ කරනවා පිත්ත පරයමින් විකට් රකින්න අතර සම්පූර්ණයෙන්ම පිටිකරුවා පරාජයට පත්වන ආකාරය දක්නට ලැබුණා බැට්ස් බීටන් කම්ප්ලීට්ලි පිටිකරුවා සම්පූර්ණයෙන්ම පරාජයට පත් කරමින් පන්දුවට පහර දෙන දකුණත් පිටිකරුවා නඩුව සූදානම්
පාදුවක් ඉබ කිරීම සඳහා මයාස් දකුණත් විදිකරුවා පුරේ නෑ පිත්ත පරාජයට පත් කරමින් විකට් රකින්න අතර පාන්දුව ඇදී ගියේ. ඇයිත්තු කරනවා මිලක පාන්දුව. එයාතර වාරේ ලොෆ්ටඩ් ඔෆ්රයි පහර ඉහළින්ම ස්ථානගත කරනවා log off the scene. දැන් මලානික බොයිනිවට නව ජවයක් එකතු කළ පහර මැඩබිනි ස්ථානගත කරනවා නාසික්. ඇයිත්තු කරනවා මිලක පාදුව. එයාතර වාරේ ලොෆ්ටඩ් ඔෆ්රයි පහර ඉහළින්ම ස්ථානගත log off the scene ස්ථානගත කරනවා සමගම ඒ අඩුව ලකුණු 14යි විකට් දෙකයි. දැන් පන්දු 12ක් තුල ලකුණු 14ක් ලබා ගත යුතුයි තරගය ජය ගන්නට. එවැගේම ඉක්මනින්ම ක්‍රීඩා පිටියට සම්බන්ධ විය යුතුයි. වඳ දකුණත් පිටිකරුවා එල්ල කළ පහර සමග තරමක් ඔහුගේ පිටිකරණය සාර්ථක වුවත් පිත්තෙහි මිට මා බොහෝ දුරට ගැලවී යන ආකාරයේ විශේෂයම දක්නට ලැබුණා. කෙසේ වෙතත් නව පිත්තක් ඔහුට ලැබී තිබෙනවා පිටිකරුවාට. පන්දු 12යි ලකුණු 14යි ජයග්‍රාහී ඉලක්කය. සුදානම් ආතිෆ් අතුවාරිය ක්‍රියාත්මක කරන්නට පන්දු රකින්න රඳවාගෙන තිබෙනවා. පායින්න ලෙග් සයිඩ් කලාපිය තරමක් ස්ට්‍රොං කර තිබෙන ආකාරය දක්නට ලැබෙනවා. ස්කාලික් ඩීප් මිඩ් විකට් ෂොට් මිඩ් විකට් වයිඩ් ලොග් ඔන්. එයාතර වාරිය ලොෆ්ටඩ් ස්ට්‍රේට් රයිට් පහර ස්ථානගත කරනවා. ස්ට්‍රේට් හිට් one of the best straight six. වමත හුරුවමත් වේදිකරුවා ආතිෆ් ඉලක්කය සුදානම් ආතිෆ් අතුවාරිය ක්‍රියාත්මක කරන්නට පන්දු රකින්න රඳවාගෙන තිබෙනවා. පායින්න ලෙග් සයිඩ් කලාපිය තරමක් ස්ට්‍රොං කර තිබෙනවා. නාසික් පහර එල්ල කළේ දැබර ක්‍රීඩාංගණයේ හිටවතුනේ. එවරත් වේගවත් පහරකට උත්සාහ කළේ සාර්ථක වන්නේ නැහැ. නඩුව ලකුණු 20යි විකට් දෙකයි. දැන් පන්දු 10ක් තුල ලකුණු 8ක් ලබා ගත යුතුයි. දැන් වික්ටඩා පිටිය හොඳින් අවබෝධ කරගෙන තත්ත්වයේ අවබෝධය තරගයේ තත්ත්වයේ අවබෝධය දැන් හොඳින් වටහාගෙන පිටිකරණයේ නියැලෙන්නේ. මේ වමත හුරුවමත් පිටිකරුවා නාසික් නස්රයි කාන්තිය තුල මායාස් රැඳී සිටින්නේ. ආතිෆ් නැත සුදානම් බිලග පාන්දුව ක්‍රියාත්මක කරන්නට සිය සීමාවේ සිට වරත් පහර එල්ල කරනවා. තරමක් පොයින්ට් කලාපයේ දෙසට වානට පාන්දුව ඇදී යන්නේ. නඩුව තැඹුල් ලකුණු සංඛ්‍යාව එක් ලකුණකින් ලකුණු පුවරුව වැඩි කර ගන්නවා. ලකුණු 21යි විකට් 2යි 2004 ආදී ශිෂ්‍ය කණ්ඩායම තැනට සුදුසු ලෙස බුද්ධිමත්ව ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන වමත් පිටිකරුවා බවට පත්ව තිබෙනවා නාසික්. නඩුව ලකුණු 21යි විකට් 2යි කණ්ඩායමේ සමස්ත ලකුණු පුවරුව දැන් පන්දු 9ක් තුල ලකුණු 7ක් ලබා ගත යුතුයි තරගය ජය ගන්නට. ආතිෆ් සුදානම් සිය පන්දුවාරිය සිවුවට පන්දුව left arm රවුද විකට් අන්තේ ජොබ කරන්නට ආරක්ෂාකාරී ට්‍රයිව් පහරක් එල්ල කිරීමට උත්සාහ කළේ ඩීප් මිඩ් ඔෆ් කලාපිය පසු කරමින් එක ලකුණක් ලබා ගැනීමට සමත්කම් දක්වනවා. මන්ද පිටිකරුවා පන්දුව වැටෙන ස්ථානය එවර පික් කර ගන්නවා සමගම සාර්ථකව පහර ස්ථානගත කළා. මිඩ් ඔෆ් කලාපිය පසු කරමින් ඒ ඔෆ් රයිට් පහර මැනවිනි ස්ථානගත කළේ එම ලකුණ සමග ලකුණු 22යි විකට් 2යි 2004 ආදී ශිෂ්‍ය කණ්ඩායම දැන් තවත් ලකුණු 6ක් ලබා ගත යුතුයි පන්දු 8ක් තුල තරගය ජය ගන්නට. දිවෙනවා ඉලක පාන්දු යොබ කිරීම සඳහා වරදාශානි lofted straight wide පහර a name to remember නාසික් මංගල තර